ඔයගොල්ලෝ දැකලා තියෙනවා සමහරු එකපාරටම වාහන ගේනවා, ගෙවල් හදනවා. මේ හිඟන්න වගේ ඉන්දියා කියලා සමහරු පාචල් කරු මිනිස්සු එකපාරටම සල්ලිකාරයෝ වෙනවා. ගෙවල් හදනවා, වාහන ගේනවා, සමහරු කියන මොන්නම් කුඩු විකුණලක් දන්නේ නැහැ කියලා. හැබැයි එහෙම නැහැ. ඕන් නිතා ඉක්මනින් ජනප්‍රිය වෙනවා. එහෙම නැත්නම් වෙනත් ක්‍රමයකින් ව්‍යාපාර සාර්ථක කරගන්නවා. නිකන් දන්න නිදානයක් හැදුනා වගේ. සමහරුන්ට මේක බලන් ඉන්න බෑ. ඉතින් මේක මැජික් එකක් නෙමෙයි. සමහරු මේක ඉරිසියාවට මොනා කිව්වත් ඔයාටත් මේ වගේ තත්ත්වයක් තියෙන්න පුළුවන්. මේ වෙනකොට ඔබ ඉන්නේ ගොඩක් කල්පනා කරමින් අනේ මට කවද්ද හරියට දෙයක් හරියන්නේ, මගේ මේ තියෙන ණය ප්‍රශ්න ඉවර වෙන්නේ කවද්ද, මට මේ තියෙනවට වඩා මගේ ළමයින්ට හොඳට උගන්වන්න, ගෙයක් දොරක් හදාගන්න, මේ කුලියට ඉන්න තැනින් ඉවත් වෙන්නේ කොහොමද, රටකට ගිහිල්ලා සල්ලියක් හොයාගන්නේ කොහොමද, මේ වගේ විවිධ ප්‍රශ්නත් එක්ක ඉන්න අයට මේ අද වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව පොඩි වෙලාවක් බලන්න. පොඩි වෙලාවක වීඩියෝ එකක් නිසා තමන්ගේ හඳහනේ මේ වගේ ධන යෝග තියෙනවද? හෙට දවසේ ඔබ ප්‍රකෝටිපතියෙක් වෙයිද, ලක්ෂපතියෙක් වෙයිද, මේ කුලියට ඉන්න ඔයා හොඳ ගෙදරකට යයිද? මේ ධන යෝග තනියම ජ්‍යොතිෂ ගැන දන්නේ නැති කෙනෙක්ට උනත් හරියට තමන්ගේ හඳහනේ බලා ගන්න ක්‍රමයක් මම අද කියලා දෙන නිසා මේ වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව බලන්න. ඉතින් ඔයගොල්ලෝ හඳහන් බලන්න දැනගත්තත් නැතත් මගේ මේ වීඩියෝ එකේ පළවෙනි link එකේ තියෙන ඒ පළවෙනි කමෙන්ට් එකේ තියෙන link එක මගේ app එක click කරලා ඒ app එක අරගන්න. මේක install කරන්න මොකුත්ම දෙයක් නැහැ. ඔයාට තියෙන කෙලින්ම Google Chrome එකෙන් මේක ඔයාට open වෙනවා. open වුණාට පස්සේ ඔයාට තියෙන app එක ඇතුළට Google account එකෙන් ගිහිල්ලා verify කරලා ඇතුළට ගියාට පස්සේ ඔයාට උඩම තියෙන ජම්මපත්‍ර කියන අංශයට යනකොට ඔයාගේ හඳහන උපන් දිනේ වෙලාව දාලා හදාගත්තාට පස්සේ මෙන්න මේ වගේ ඔයාගේ උපන් දිනේ වෙලාවත් එක්ක උඩින් ඔයාගේ නම මොකද්ද, ඔයාගේම වෙලාව මොකද්ද කියලා හඳහන එනවා. සාමාන්‍ය ඔයාගේ හඳහනේ තියෙන විදිහටම එනවා. ඉතින් මේකෙදි ඔයාගේ දෙවෙනි භාවය මේ දෙවෙනි කොටුව ඕන කෙනෙක් ක්ලික් කරලා බලන්න ඒ ඇප් එකට ගිහිල්ලා මේ දෙවෙනි කොටුව තමයි කෙනෙක්ගේ ධනය ගැන පෙන්වන්නේ. ධනය කියලා කියන්නේ කෙනෙක් දකින්නේ භෞතික ධනය. මේ භෞතික ධනය ලැබෙන්නේ කෙනෙක් සංසාරේ රැස් කරපු ආධ්‍යාත්මික ධනය. ඔයා ගියාත්මික පින් කරලා තියෙනවා නම් ඔයාගේ සංසාර ගමනේ හොඳ ආධ්‍යාත්මික ධනයක් තියෙනවා නම් නොසිතූ විදිහට ධන යෝග ඔබට උදා වෙනවා. ඉතින් මේ වීඩියෝ එකේදී මම ඒක කියලා දෙනවා කොහොමද මේ දෙවෙනි ස්ථානයේ ධන යෝග ඔයා ජ්‍යොතිෂ ගැන කිසිම දැනුමක් නැතත් තනියෙන්ම මේ ඇප් එකෙන් නොමිලේ බලාගන්න කියලා. ඒ වගේම තමයි මේ ඇප් එකේ තියෙන නාඩි වාක්‍ය අංශය මුදල් ගෙවලා බලාගන්න තියෙන එකම අංශය. ගොඩාක් දේවල් නොමිලේ දෙනකොට ඒ දේ විතරයි මුදල් අය කරන්නේ. ඒකත් අද මේ වීඩියෝ එක අවසන් වෙනකම් බලන අයට අවස්ථාවක් ලැබෙනවා. නොමිලේම මේ මුදල් ගෙවලා බලාගන්න එකත් ඔයාගේ ධන යෝග තියෙනවද, කොයි කාලෙද මේවා සක්‍රිය වෙන්නේ, ඔයාට බාධා තියෙනවා නම් ඒ බාධා ඉවත් කරගෙන ඔයාගේ ධන යෝගය ලං කරගන්නේ කොහොමද කියලා මේ නොමිලේම මේ මුදල් ගෙවන සේවාවත් ලබා ගන්න ක්‍රමවේදයක් මේ වීඩියෝ එක අග වෙනකම් බැලුවොත් ඔයාට බලා ගන්න පුළුවන්. ඒ නිසා හොඳ හුස්මක් අරන් ඔයාගේ ජීවිතේ වෙනස් කරන මේ වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව බලන්න. ඉතින් ඔයාගේ හඳහනේ මේ ලග්නේ දැන් මගේ මකර කියලා තියෙනවා පළවෙනි කොටුව උඩ තියෙන ඔයාගේ ඕනම කෙනෙක්ගේ තමන්ගේ ලග්නේ මෙතන පෙන්නයි. එතකොට මේ අංක 1 කියන කොටුවට වම් අත පැත්තේ තියෙන කොටුව තමයි ධනය. ඒ වගේම මේ 11 මේවා ටච් වෙලා පේන්නේ 11 වෙනි කොටුව තමයි අයස්ථානයේ ලැබීම. සංසාරයේ ඔයගොල්ලන්ගේ පිනත් එක්ක ලැබෙන ලැබීම මේ දෙක සංචිත ධනය. ඉතින් මේ දෙකෙන් තමයි කෙනෙක්ට උදා වෙන ධන යෝග ඕනෑම දෙයක් ලැබෙන්නේ. ඉතින් මේ වගේම තමයි ධන යෝග වලට අමතරව කෙනෙක්ට තියෙන පංචමහා පුරුෂ යෝග සහ තවත් විවිධ යෝග වර්ග මේ ජ්‍යොතිෂයේ හඳුන්වලා තියෙනවා. ඉතින් මේක සමහර ජ්‍යොතිෂ දන්න අය නම් දන්නවා, නැති අය දන්නේ නැහැ. ඉතින් ඔබ ජ්‍යොතිෂ දන්නේ නැති කෙනෙක් වුණත් ඔයාට කිසිම කරදරයක් නැතුව මේ ඇප් එකෙන් ඔයාට මේ හැම දෙයක්ම තියෙනවද? ඔයාට මොන වගේ ධන යෝගද තියෙන්නේ? ඔයාගේ හඳහන හොඳයිද? ඔයාගේ ගැටලු තියෙනවද? මේ සියල්ල නොමිලේ බලා ගන්න ඔයාට තියෙන්නේ මේ ඇප් එකට ගියාට පස්සේ මේ උඩම තියෙන ජම්මපත්‍ර අංශයට ගිහලා ඔයාගේ හඳහන හදාගෙන මේ ප්‍රධාන හඳහන කියන කොටසට ගිහිල්ලා ඔයාගේ හඳහනේ මේ දෙවෙනි ස්ථානයේ ක්ලික් කරලා පහළට යනකොට ඒක පෙන්නනවා ධනයේ මූල ස්ථාවරත්වයේ කතන හැකියාව වගේ සම්පූර්ණම ජ්‍යොතිෂය නොදන්න කෙනෙක්ට වුණත් මේ ඔයාගේ හඳහනේ ග්‍රහය පිහිටන්නේ කොහොමද? ඒ ග්‍රහයන්ගේ මොන වගේ බලයක්ද තියෙන්නේ? මේ සියල්ලම බලා ගන්න පුළුවන්. ඉතින් මේක මම ජ්‍යොතිෂය ඉගෙන ගන්න අයට අතිශය පහසුවක් වෙන්න තමයි සකස් කරලා තියෙන්නේ. ඒ වගේම ඔයාලට ධන යෝග තියෙනවද නැද්ද කියලා බලා ගන්න ඔයාට හැකියාව තියෙනවා මේ ඇප් එකේ මේ උඩම වම් අත පැත්තේ හෝම් අයිකන් එකට වම් අත පැත්තේ ඔයාට පේනවා මේ කොනේම වම් පැත්තේ උඩ කොනේ තියෙන මෙනු එක ක්ලික් කළාම පහළට ගොඩාක් දේවල් තියෙනවා නොමිලේ බලා ගන්න. ඒ රාෂ්ට්‍ර කාල්සර්ප දෝෂ තියෙනවද, දෝෂ තියෙනවද, මේ වගේ දේවල්. ඉතින් මේකෙදි මේ සියලුම ගුරුකුල යෝග කියලා පහළට තුන්වෙනියට තියෙන එක ක්ලික් කරන්න. මේ ක්ලික් කළාට පස්සේ හරිම ලස්සනට ඔයාගේ තියෙන යෝග සියලුම දේවල් මේ ඇප් එකේ පෙන්눔 කරනවා.
දැන් එතන උඩට ගියාට පස්සේ මේ සියලුම යෝග. ඊට පස්සේ පංච මහා පුරුෂ යෝග, නීච භංග රාජ යෝග, ධන යෝග, ප්‍රබල සුභ යෝග මේ සියල්ලම මෙතන පෙන්눔 කරනවා. ඉතින් ඒ නිසා දැන් මගේ තියෙන යෝග ටික මේ තියෙන්නේ. රාජ යෝග මොනවාද තියෙන්නේ? ඊට පස්සේ මේ ධර්ම කර්මාධිපති යෝගයක් තියෙනවා. මේ සියලුම යෝග වලට ගිහිල්ලා ඔයාගේ මේ යෝගයක් ක්ලික් කළාට පස්සේ ඒ යෝගය නිසා ඔබට මොන වගේ දෙයක්ද ලැබෙන්නේ කියලා ඒක ක්ලික් කරලා පහළට ගියාට පස්සේ මේ සිකුරු බලවත් කේන්ද්‍රස්ථානික පිහිටීමෙන් ඉතා හොඳ විවාහ ජීවිතයක්, සුභෝග යාන වාහන, කලාවෙන් ජයග්‍රහණය කිරීම ආදිය ලැබෙනවා. ඉතින් මේ ඇප් එක දැන් ගොඩාක් මම ඩෙවලොප් කරන් යන්නේ. ඒ නිසා තවත් සමහර දේවල් දවස් ගානේ මේ වගේ ඔයගොල්ලන්ට දැනගන්න ලැබෙයි. මෙතනින් කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක්ට මේ ඇප් එකේ තියෙන ධන යෝග බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ජ්‍යොතිෂ ගැන යම් අවබෝධයක් තියෙන කෙනෙක් නම් ඔබට කරන්න තියෙන්නේ නැවතත් මේක මුලට යන්න ඕන නම් උඩ මේ ප්‍රධාන රාශි සටහන් කියන එකට යන්න. ගිහිල්ලා මේ දෙක අධිපතියා, දැන් සාමාන්‍ය ජ්‍යොතිෂ දන්න අය දන්නවා දෙක අධිපතියා කියන්නේ කවුද කියලා. මේ දෙක අධිපතියා ප්‍රධාන කේන්ද්‍රස්ථානයක ඉන්නවනම්, ඒ වගේම තමයි 11 වෙනි අධිපතිත් එක්ක සංයෝග වෙලා ඉන්නවනම්, එව නැත්නම් දෙක අධිපතියා මේ නරක ස්ථානයක නැතුව හොඳ ස්ථානයක ප්‍රබල සුභ ග්‍රහයෙක්, ගුරුත් එක්ක, සිකුරුත් එක්ක, ඒ වගේම සඳුත් එක්ක, බුදත් එක්ක මේ වගේ ග්‍රහයෙක් එක්ක බලවත්ව ඉන්නවා නම් සරලවම ඔබට හොඳ ධන යෝගයක් තියෙනවා. හැබැයි ධන යෝගي තිබිච්ච පළියට සමහර විට ඔබට මේ කාලේ ඒ රාෂ්ටකයක් යනවා නම්, ඒ වගේම ඔබගේ හරි දසාවක් යන්නේ නැත්නම් මේක ඔබට නිසි කාලේ නෙමෙයි. ඔබට සුදුසුම කාලයක් වෙන්නේ ඔබගේ ධනස්ථානාධිපතිය හෝ ධන යෝගයට අධිපති ග්‍රහයින්ගේ යම්කිසි දශාවක් පැමිණෙනවා නම් තමයි. ඉතින් මේ දශාව හරියට හඳුනා ගන්නත් මේ ඇප් එකේම මේ මහා දශා කාල නිර්ණය කියලා ඔබට නිවැරදිවම දශා බලා ගන්නත් කොටසක් නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම ගොඩක් අය මට චෝදනා නැගුවා මේ ඇප් එකේ තියෙන සල්ලි දීලා අරගෙන විතරයි බලන්න පුළුවන් කියලා. ඒ නිසා මේ නොමිලේ පලාපල කියන සේවයේදී අපි ඔයගොල්ලන්ට තමන්ගේ දේවල් ගැන හැමදේම බොහොම ගැඹුරින් බලා ගන්න නොමිලේ පලාපල සේවයකුත් සකස් කරලා තියෙනවා. ඒකට ගිහිල්ලා මේ උඩම තියෙන මෙනු එකේ ධනය සහ කතිකත්වය කියන එක, ඒ වගේම මේ ආපහු උඩට ගිහිල්ලා 11 වෙන්නේ 10 වෙන්නේ 11 වෙන්නේ තියෙන ආදායම රැකියාව මේ ස්ථාන ක්ලික් කළාට පස්සේ ඔයාගේ තියෙන ග්‍රහ යෝග මොනවාද, ඔබට තියෙන හැමදේම ජ්‍යොතිෂ සිද්ධාන්ත අනුව බලා ගන්න පුළුවන් විදිහට මේ ඇප් එක නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි වැදගත්ම දේ මම ඔයගොල්ලන්ට කිව්වා මේකේ නාඩි වාක්‍ය පුරාණ ඍෂිවරුන්ගේ සිද්ධාන්තات එක්ක මේ වෙනකොට ලෝකේ තියෙන ඉහළම තාක්ෂණයේ භාවිතා කරමින් මගේ වසර 20 ගානක අත්දැකීමුත් එකතු කරලා හදපු මේ ඇප් එකේ තියෙනවා සුවිශේෂීම කැටගරි එකක් මේ සිද්ධ ප්‍රතාප නාඩි වගන්ති. මේ සිද්ධ ප්‍රතාප නාඩි වගන්ති හරහා ඔබට හැකියාව ලැබෙනවා නිවැරදිවම කොහොමද බලන්න කියලා ඔයාගේ නාඩි වාක්‍ය අනුව ඔයාගේ දේවල් අතිශය දශමයට බලන් ඉඳියා වගේ කියනවා. ඒකට මුලින්ම යන කෙනෙක්ට මේ වගේ ඔබගේ තියෙන විස්තර තහවුරු කරන්න තියෙනවා. සියල්ල නිවැරදි ඉදිරියට යන්න කියන එක ක්ලික් කළාට පස්සේ ඔයාට හැකියාව තියෙනවා මේකේ තියෙන අංශ වලින් ඔබට කැමති අංශයක් බලලා නිවැරදිව තෝරගන්න. ඉතින් මේකෙදි තියෙන මේ හැම අංශයකදීම මේ වෙනත් අංශයක් කියන එකට ගිහිල්ලා මේ වෙනත් අංශයක් කියන එකට ගියාට පස්සේ උඩම තියෙන වම් අත පැත්තේ රැකියාව සහ වෘත්තිය, ධනය සහ දීපල, විවාහය සහ සහකරු මේ හැම දෙයක්ම ඔබට බලා ගන්න පුළුවන්. අද ඔයාට අවශ්‍ය නම් මේ දේ නොමිලේ බලා ගන්න ක්‍රෙඩිට්ස් ලබා ගන්න ක්‍රෙඩිට් 300ක් දෙනවා. මේ ධනය සහ දීපල කියන එකේ සම්පූර්ණ සෙක්ෂන් එක බලා ගන්නත්, ඒ සෙක්ෂන් එකෙන් ප්‍රශ්න අහන්නත්. ඒක ක්ලික් කළාට පස්සේ ඔයාට පෙන්නනවා මොනවාද මේ ධනය සහ දීපල කියන අංශය ඔයාලට බලා ගන්න හැකි වෙන්නේ. පෙර පින්නට තියෙන උරුමයන්, දීපල සහ ධනය මේ හැම දෙයක්ම කොහොමද බලාගන්නේ කියලා තියෙනවා. ඊට පස්සේ මේ යට තියෙන මෙම සම්පූර්ණ විස්තරය බලන්න කියන එක ක්ලික් කළාම ඔබට ලැබෙනවා අතිශය ගැඹුරු විස්තරයක්. මේක ටෙස්ට් කරලා බලන්න ඔන්න අද අවස්ථාව ලැබෙනවා. ක්‍රෙඩිට් 300ක් අරගන්න පුළුවන්. ඒ ක්‍රෙඩිට් 300 අරගන්න නම් ඔයා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න ඇප් එක ඔයාට යූස්ෆුල්ද, ඇප් එක වැදගත්ද කියලා. මේ ඇප් එක ගැන ඔයාට දැනෙන හොඳම අදහසක්. ඒක නරක වුණත් හොඳ වුණත් ඔයාට ලැබෙන අවංක අදහස කමෙන්ට් එකක් දාලා ඒ කමෙන්ට් එකේ ස්ක්‍රීන්ෂොට් එකක් අරගන්න. ඒ ස්ක්‍රීන්ෂොට් එක අරගෙන මම මෙන්න මේ කියන විදිහට ගිහිල්ලා ඔයාට අවශ්‍ය ක්‍රෙඩිට් අරගන්න පුළුවන්. ඔබට තියෙන්නේ මේ උඩම ඇප් එකේ තියෙනවා මේ නොටිෆිකේෂන් අයිකන් එකට එහා පැත්තෙන් ඔයාගේ මේ මගේ 750යි කියලා පෙන්වන්නේ උඩම. එතන ඔයාගේ බිඳුවයි කියලා තියෙන්නේ. ඔයාට ක්‍රෙඩිට් නැති නිසා මේ ඉහළම ප්‍රොෆයිල් අයිකන් එක ළඟ තියෙන බිඳුව කියලා තියෙන තැන ක්ලික් කළාට පස්සේ ඔබට තියෙනවා මෙහෙම පැකේජ් මිලදී ගන්න කියලා. ඉතින් මේ පැකේජ් මිලදී ගන්න කියලා තියෙන එකෙන් ඔබට තියෙන්නේ මේ උඩම තියෙන 500 කියන පැකේජ් එකට ගිහිල්ලා ඒක මේ 750යි ක්‍රෙඩිට් කියන එක ක්ලික් කරන්න. ක්ලික් කළාට පස්සේ ඔයා සල්ලි ගෙවීම මුකුත් කරන්න ඕනේ නැහැ.
WhatsApp ඔස්සේ රිසිට් පත යවන්න කියන එක ක්ලික් කරන්න. ඒක ක්ලික් කළාට පස්සේ ඔයාව ඔටෝමැටිකලිම රීලෝඩ් වෙනවා අපේ WhatsApp එකට. ඉතින් ඔයාට තියෙන්නේ ඒ විදිහට අපේ WhatsApp එකට රීලෝඩ් වුණාට පස්සේ ෆ්‍රී ක්‍රෙඩිට් කියලා මැසේජ් එකක් දාන්න. ෆ්‍රී ක්‍රෙඩිට් කියලා මැසේජ් එක දාලා ඊට පස්සේ ඔයාට හැකියාව තියෙනවා ඒ ෆ්‍රී ක්‍රෙඩිට් මැසේජ් එකත් එක්ක ඔයාගේ ස්ක්‍රීන්ෂොට් එක ඔයා කමෙන්ට් එක දාපු ස්ක්‍රීන්ෂොට් එක අපිට එවන්න. ඉතින් එතකොට මේ සෙක්ෂන් එකෙන් ඔයා ස්ක්‍රීන්ෂොට් එකත් එක්ක ෆ්‍රී ක්‍රෙඩිට් කියලා අපිට ටයිප් කරලා එවුවාම ඔයාගේ ඊමේල් එක අපිට ඔටෝමැටිකලි එනවා. අපි එතකොට ඔයාට ෆ්‍රී ක්‍රෙඩිට් දෙනවා. ඔයාට හැකියාව තියෙනවා නාඩි වාක්‍ය හරහා ඔයාගේ ජම්මපත්‍රය මේ මිලදීලා ගන්න සේවාව ඒ විදිහට නොමිලේ බලා ගන්න. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකේදී ජ්‍යොතිෂ ගැන දන්න නොදන්න හැම කෙනෙක්ටම මේ ඇප් එක ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් මගේ අරමුණ මේක ලෝකෙටම අරයි යන්න. ඉතින් ඒ නිසා මේ ලෝකෙට අපේ හෙළයන්ගේ තියෙන තාක්ෂණය ලබා දෙන්න ගොඩක් අය කියනවා මේක මේ කාලෙදී AI වලිනුත් කරන්න පුළුවන් කියලා. AI වලට කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. AI වලදී කරන්න ඔයා දුන්නොත් එහෙම ඒක සායන නිරයන කියන ක්‍රමවේද වලින් තොරව එයා තියෙන පොදු ක්‍රමවේදයකින් තමයි බලන්නේ. එහෙම බලලා සමහර වෙලාවට ඔයාව සතුටු කරන්න පුළුවන් උත්තරයක් දෙනවා මිසක් ජ්‍යොතිෂ නිර්ණායක මත දෙන උත්තරයක් දෙන්නේ නැහැ. මේ ඇප් එක නිර්මාණය කරලා තියෙන සම්පූර්ණයෙන්ම අපේ තියෙන නිරයන මේ ගෘහස්පෘත වලට අනුව ඒ වගේ මේ නිරයන ගෘහස්පෘත වලට අනුකූලව සහ අපි අවුරුදු ගාණක් තිස්සේ මේ නාඩි සිද්ධාන්ත සහ දේවල් ගැන කරපු පරීක්ෂණ සිද්ධාන්ත ලබා දීලා ලෝකේ තියෙන ඉහළම තාක්ෂණයට අනුකූල කරලා තමයි මේක අරන් දෙන්නේ. ඒ නිසා මේ නොමිලේ ක්‍රෙඩිට් 300 අරගෙන ඔයාලා ටෙස්ට් කරලා බලන්න. ඔයගලන්ට හිතා ගන්න බැරි පලාපලයක් මේකෙන් ජනනය වෙලා ලැබෙනවා. ඉතින් ඒක ලැබුණාට පස්සේ ඔයගලන්ට ඕන නම් මේක සර්විස් එකේ තියෙනවා PDF එකක් විදිහට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්, print කරගන්න පුළුවන්, save කරගන්න පුළුවන්. මේ හැම දෙයක්ම තියෙනවා. ඒ වගේම තමයි ඔයාලට මේ ඇප් එකේ තව මොනවාද ඕනේ, ඉස්සරහට මොනවාද ඩිවෙලොප් වෙන්න ඕනේ, තවත් මොනවා හරි තිබුණොත් හොඳයිද කියලා අපිත් එක්ක නිරන්තරයෙන්ම සම්බන්ධ වෙලා ඔයගොල්ලන්ගේ අදහස් දක්වන අයටත් මේ අලුතෙන්ම එන දේවල් අපි නොමිලේ දෙමින් ඒගොල්ලන්ට ෆ්‍රී ක්‍රෙඩිට් දෙමින් හොඳටම අපිත් එක්ක සම්බන්ධ වෙලා අදහස් දෙන අයට ඇප් එක ඩිවෙලොප් කරන්න උදව් කරන අයට ඒ කියන්නේ නිරන්තර අපිත් එක්ක ඉන්න අයට මේ වගේ ෆ්‍රී ක්‍රෙඩිට් ලබා දීලා වුණ දිරිමත් කරනවා. ඒ නිසා මේකේ තියෙන ගැටලු මොනවාද, හොඳ දේවල් මොනවාද, තව මොනවාරි ප්‍රශ්න තියෙනවද, ඔයගොල්ලන්ට මේක තේරෙන්නේ නැද්ද, සංකීර්ණ වැඩිද, හැම දෙයක්ම කතා කරන්න. ඉතින් අද වීඩියෝ එක ඔයගොල්ලන්ට මේ ධනයෝග සම්බන්ධයෙන් ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. ඉතින් අදට අපි සමුගන්නවා වීඩියෝ එකෙන්. තවත් මොනවාම හරි දෙයක් ඔබට දැනගන්න අවශ්‍ය නම් ඒ ගැන මතක් කරන්න කියන එකත් කියමින් වීඩියෝ එකෙන් සමුගන්නම්. ඔබට දීර්ඝායු වේවා.